වීඩියෝ එක දික් වෙන හින්දා ඉක්මනට කියන්නම්. දැනටමත් වීඩියෝ එක විනාඩි 10කට කිට්ටුයි. ඒ හින්දා ඉක්මනට කියන්න. කට්ටියටම ප්‍රශ්නයක් වෙලා තිබ්බේ එක්ස්ටෙන්ඩ් කරන්න බැරි හින්දා. ඒ කියන්නේ දැන් එක්ස්ටෙන්ඩ් කියන ඔප්ෂන් එක තියෙන්නේ paid version එකට හින්දා free හදනකොට එක්ස්ටෙන්ඩ් කරන්න බැරි හින්දා කැරක්ටර් එක මාරු වෙනවා. ඒ කියන්නේ පළවෙනි සීන් එකේ තිබ්බ කැරක්ටර් එක නෙමෙයි දෙවෙනි සීන් එකට එද්දි ඒක මාරු වෙලා එක්ක ඇඳුම මාරු වෙලා එක්ක කොණ්ඩේ මාරු වෙලා එක්ක වෙන විකාරයක් වෙලා තමයි එන්නේ. ඒකට සොලියුෂන් එක මේ වීඩියෝ ක්ලිප් එකේ දීලා තියෙනවා. ස්ටෙප් බයි ස්ටෙප් හොඳට බලන්න. බලලා තේරුම් අරගෙන වැඩ කරන්න හරියට මේ ඔන්න එච්චරයි කියන්න තියෙන්නේ. තාමත් WhatsApp group එක full ප්‍රශ්නේ තියෙනවා. community එකට add කරන්න දෙන්නේ නැති ප්‍රශ්නේ තාමත් තියෙනවා. දවස් දෙකකින් try කරන්න කියලා තියෙනවා. ඒ හින්දා පොඩ්ඩක් ඉවසලා ඉන්න. ඔක්කොමලා group එකට add කරනවා. එහෙම නැති වුණොත් group part 2 කියලා එකක් හරි හදලා add කරනවා. මේක බලන්න මේකේ prompt එකේදී දෙන හැම වචනයක්ම හොඳට මතක තියාගෙන ඔයගොල්ලෝ වැඩ කරනකොට ඒ වචන වලින් වැඩ ගන්න ඔන්න බලන්න. හොඳයි ඒවා කල්පනාවෙන් දැන් බලා ගන්න ඕනේ මෙතන ඉඳන් මම මොකද ලියන්නේ කියලා. මම ඕපන් කරගෙන තියෙන්නේ chat GPT. මම එයාට කියන දේවල් ටික මෙතන මේ ටයිප් කරන්නේ හොඳට කියවන්න. ඒ අතර මම කියන්නම් මේ වීඩියෝ එකේ පොඩි තැන් ස්කිප් කරලා තියෙනවා. ඒ කියන්නේ ෆොටෝ ජෙනරේට් වෙන තැන් වීඩියෝ ජෙනරේට් වෙන වෙලාවෙ එහෙම ස්කිප් කරලා තියෙනවා. ඒ ස්කිප් කරලා තියෙන වෙන දෙයක් හින්දා නෙමෙයි වීඩියෝ එකේ ටයිම් එක අඩු කරගන්න. නැත්තම් රීල් එකක් විදිහට දාන්න බෑ. ලොං වීඩියෝ එකක් විදිහට දාන්න වෙන හින්දා දැනටත් වීඩියෝ එක විනාඩි 10ක් වෙනවා. සම්පූර්ණ බලන්න. මම ලියන්නේ අපි හදමු ඩොග් කෙනෙක් සහ ළමයෙක් සෙල්ලම් කරන වීඩියෝ එකක්. මෙන්න මේ ලියන දේ හොඳට ඔලුවට ගන්න. මෙතනින් තමයි තියෙන්නේ සිද්ධිය ඔක්කොම. මේකේ සීන් දෙකක් විදිහට හදමු. මම මෙයාට කියනවා මේක සීන් දෙකක් විදිහට හදමු කියලා. මොකද මේක තප්පර 8ට වැඩි වෙන්න ඕනේනේ. හරිද? mainly මේක dog and ළමයා. මේ බල්ලා සහ ළමයා බල්ලා කියලා ටයිප් කරන්න නිකන් මොකද්ද වගේ. මම ඒකයි dog කියලා ටයිප් කරේ. හොඳේ. සීන් දෙකටම සේම් වෙන්න ඕනි. සීන් දෙකටම සමාන වෙන්න ඕනි. මම එයාට දැන් කියපු දේ හොඳට තේරෙනවානේ. මේකට යූස් කරන බල්ලව සහ ළමයා මේ සීන් දෙකේම එකම බල්ලා සහ එකම ළමයා වෙන්න ඕනි. මම ඒක මේ වෙන මේ ෆ්ලෝ එකට නෙමෙයි කියන්නේ මෙයාට කියන්නේ. ඔන්න ඔතනයි ඔයගොල්ලෝ පටල ගන්න දැන්. මේක ෆ්ලෝ එකට නෙමෙයි කියන්න ඕනේ. මෙයාටයි කියන්න ඕනේ. මොකද මෙයා තමයි ෆ්ලෝ එකට කමාන්ඩ් එක දෙන්නේ. මෙයා තමයි ලියන්නේ. ඒක තමයි මේන් පොයින්ට් එක. මං යාට ඒක තව ටිකක් ලොකුවට ඔලුවට ගන්න. ඒක තමයි ප්‍රධානම දේ කියලා මං කිව්වේ. ඒක ඒ කියන්නේ එයා ඒක හොඳට අවධාරණය කරගන්න කියන එක තමයි මං යාට කියන්නේ. මේක තමයි මේන් පොයින්ට් එක. හරිද? ඒ නිසා කැරක්ටර් ලොක් කරගෙන අන්න වචනේ මතක තියාගන්න. ඒ හින්දා කැරක්ටර් එක ලොක් කරගෙන ප්‍රොම්ප්ට් එක ලියන්න. මතක තියාගන්න කැරක්ටර් එක ලොක් කරගෙන කියලා මං යාට ලිව්වා. හරිද? මං තව උඩ වචනයක් කිව්වා. ඒක මට කියන්න අමතනා. කන්සිස්ටන්ට් වෙන්න ඕනි කියලා මම මේකේ ලියලා තිනවා. ඒ කියන්නේ මේක කන්ටිනියු වෙන්න ඕනි ස්ටෝරි එකක්. පළවෙනි එකෙන් දෙවෙනි එකට කන්ටිනියු වෙන්න ඕනි. පළවෙනි එක වෙන එකක් දෙවෙනි එක වෙන එකක් කියලා නෙමෙයි. ඔය වචන දෙක ඕගොල්ලෝ කොහොම හරි ඕගොල්ලෝ chat GPT එකට කියනකොට ඔය වචන දෙක දෙන්න try කරන්න. ඔයාලා කොහොම ලියයිද කියන එක මම දන්නේ නැහැ නේ. ඒක ගලපලා ඕගොල්ලෝ මේ විදිහටම ලියන්න. consistent and character එක lock කරන එක. හරිද? මේ දෙක මතක තියාගන්න ඔත්තට ඔලුවට දාගන්න. consistent character එක lock කරන්න. ඔය දෙක ඔලුවට දාගන්න. මතක තියාගන්න consistent and character එක lock කරනවා කියන එක ඔත්තට ඔලුවට ගන්න. හරිනේ? තුන් පාරක්ව අමතක වෙන්න බෑ. තුන් පාරක් කියලා තියෙන්නේ අමතක කරන්න බෑ දැන්. background voice ඔයාම හිතලා දාන්න. මම මෙතන වෙලා යන හින්දා මම background voice එකක් දෙන්නේ නැහැ. ඕගොල්ලෝ ගොඩක් සිංහලෙන් වැඩ කරන හින්දා මම සිංහලෙන්ම දාන්න කියලා තියෙන මේක ඉංග්‍රීසි හරි වෙන ලැන්ග්වේජ් එකකින් හරි ඉල්ලුවොත් ඒ විදිහට හම්බ වෙනවා. හරිද? මම කියන්නේ ලංකා page target කරන්නේ නැතුව foreign audience වලට target කරන්න කියලා තමයි ඔයාලට මම මේක explain කරන්න ලේසියින්ද එහෙම කරා. හරිද? first scene එකට අදාළව photo prompt එක සහ video prompt එකයි දෙවෙනි scene එකට අදාළව photo prompt එකයි video prompt එකයි දෙන්න කියලා තමයි මම මෙයාට කිව්වේ. ඇයි මම මේක එකින් එක කිව්වේ? නැත්තම් මූණානවා. සරලවම කියනවා නම් නැත්තම් මේක මම photo prompt එකයි video prompt එකයි දෙන්න කිව්වොත් මෙයා එකක් දෙනවා නැත්තම් දෙකක් දෙනවා. මොම විකාරයක් කරනවා. ඒ හින්දා time අරගෙන පැහැදිලි කරලා උඩරිම පැහැදිලිව යාට කියන්න මට මේ ෆොටෝ ප්‍රොම්ප්ට් එකයි ඒකට අදාළ වීඩියෝ ප්‍රොම්ප්ට් එකයි. අමාරුවක් නෑනේ ටයිප් කරන එක. සල්ලියක් නෑනේ. දෙවෙනි එකට ඊට පස්සේ මේකට අදාළ ෆොටෝ ප්‍රොම්ප්ට් එකයි වීඩියෝ ප්‍රොම්ප්ට් එකයි දෙන්න කියලා දෙන්න. හරිද? ඊට පස්සේ මම මේ ඕපන් කරගත්තේ Google Flow නෙමෙයි අමතක කරන්න එපා. මේ ඕපන් කරගත්තේ Google Gemini. හරිද? අමතක කරන්න එපා Google Flow නෙමෙයි Google Gemini. මොකද්ද? Google Gamini. Google Gemini නෙවෙයි Google Gemini. හරිද?
මතක තියාගන්න. ඒකෙන් තමයි ඉමේජ් එක හදන්නේ. මේක Google ෆ්ලෝ එකෙන් හැදුවා නම් අනිවාර්යෙන් එයා නානවා. ඒ හින්දා තමයි මම මේක Google ෆ්ලෝ එකෙන් හදන්නේ නැතුව Google Gemini එකට දෙන්නේ. හැබැයි Google Gemini එකට දෙනකොට මතක තියාගන්න මෙතනින් create image දීලා size එක 9:16 කියන එක අපි අතින් type කරන්නම ඕනි. ඒක වෙන විදිහකින් දෙන්න උත්සාහ කරන්න එපා. ChatGPT එක හරහා මේක ගේන්න උත්සාහ කරන්න එපා. අතින් type කරන්න 9:16 size කියන එක. හරිද? පළවෙනි image එක හැදිලා ඉවරයි. මම දෙවනි සීන් එකට අදාළ ඉමේජ් එක කොපි කරගන්නවා. ඔයාලට පැහැදිලි ඇති මං කියන දේ. පැහැදිලි නැත්නම් බලාගෙන ඉන්න. මම දෙවනි එකත් පේස්ට් කරනවා Google Gemini එකට. ඒකෙත් මම අතින් ටයිප් කරනවා size 9:16 කියලා. පැහැදිලිනේ? අතින් ටයිප් කරා size 9:16 කියලා. ඒ මේ හැදෙන්න ඕනි size එක. ඒ size එක ගැන වට අවබෝධයක් නැත්නම් හිතන්න යන්න එපා. 9:16 කියලා මතක තියාගත්තා නම් ඇති. අර බලන්න. බෝලේ එකයි. බෝල දෙකම එකයි. දැක්කද? ළමයි දෙන්නම එක ළමයා. කොණ්ඩේ ළමයි දෙන්නම එකම තැන, එකම ප්ලේස් එක. එතකොට එතන ඉන්න බල්ලා ඒ දෙන්නම එක්කෙනයි. මම මේ ෆොටෝ දෙක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඒක බලා ගන්න. හරිද? ඒ ළමයයි ඒ බල්ලා ඒ දෙන්නම එකයි. මගේ බබාගේ වගේ ළමයේ කොණ්ඩේ. ඒ හින්දා හොඳට බලලා මතක තියාගන්න මේ සීන් දෙක වෙනස් වුන්නේ නැහැ. ඊට පස්සේ මම එනවා Google Flow එකට. එතකොට දැන් තමයි Google Flow එකේ ඉඳන් වැඩ තියෙන්නේ. හදපු පළවෙනි image එක මෙතන plus mark එක touch කරලා phone gallery එකට ගිහිල්ලා upload කරනවා. පැහැදිලිනේ? ඔන්න image ගියා upload කරා. මම upload වෙන එක පොඩ්ඩක් skip කරනවා වෙලා යන හින්දා. මම ඕගොල්ලන්ට online session එකක් තියෙනවා. ළඟදිම තියෙනවා මං ගාව දැන්ට තියෙන්නේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක්. මට ඒකෙන් කරනකොට ස්ලෝ. මං ඒ හින්දායි දැනට කරන්නේ නැත්තේ. මට නැත්තම් ඔන්ලයින් සෙෂන් එකක් කරන්න ඕනිකම තියෙනවා. එතකොට ඕගොල්ලන්ගේ ප්‍රශ්න එතෙන්දී අහන්න පුළුවන්. ඒ වුණාට කරගන්න බැරි වෙලා තියෙන්නේ. මගේ අතේ ලැප් එකක් නැහැ දැනට. ලැප් එකක් අරගෙන මං ඉක්මනට මොකක් හරි කරන්න උත්සාහ කරන්නම් ඉක්මනින්. දැන්ට ඩෙස්ක්ටොප් එකෙන් ඒක කරන්න බෑ. කැම් එක නැහැ. ඒ විතර නෙවෙයි ඒක ටිකක් ස්ලෝ. ලයිව් ස්ක්‍රීන් එකක් ෂෙයා කරගෙන කරගන්න අමාරුයි. හරිද? මගේ ඉන්ටර්නෙට් පොඩ්ඩක් ස්ලෝ හින්දා පළවෙනි ඉමේජ් එක අප්ලෝඩ් කරන එක ෆේල් වුණා. මම නැවත වතාවක් අප්ලෝඩ් කරනවා. හරිද? මම නැවත වතාවක් අප්ලෝඩ් කරපු විදිහ වීඩියෝ එක බලන්න පැහැදිලි වෙයි. ළඟදිම ඕගොල්ලන්ට ප්‍රශ්න අහන්න අනම්මනම් කරන්න පුළුවන් විදිහට සෙෂන් එකක් කරන්න බැරි හේතුව මං කියන්නේ ඒකයි අවුල. පුළුවන් තරම් ඉක්මනටම කරන්න. හරිද? පළවෙනි ඉමේජ් එක ඇඩ් කරා, ටච් කරා, වෙනද වගේම ඇනිමේට් ගියා. මේක ඩෙස්ක්ටොප් එකෙන් කරන කට්ටිය මෙතන ඇනිමේට් කියලා නෙමෙයි තියෙන්නේ ෆ්‍රේම් කියලා. ඒක අමතක කරන්න එපා. ඒ ෆ්‍රේම් කියන එකට දාලා ෆ්‍රොන්ට් එක කොපි කරා නම් හරි. පළවෙනි සීන් එකට අදාළ වීඩියෝ ෆ්‍රොන්ට් එක ඒ ඩයලොග්ස් ටිකත් එක්කම මෙතෙන් ගෙනහලා පේස්ට් කරනවා. හරිද? මේක ෆෝන් එකේ විතරයි මෙතන ඇනිමේට් යන්න ඕනේ. ඩෙස්ක්ටොප් එකේ යන්න ඕනේ. ෆ්‍රේම් කියන එක සිලෙක්ට් කරා නම් හරිය. හරි. මම මේ වීඩියෝ එක බලන්න යන්නේ නැහැ. දැන් වෙලා අඩු වෙන හින්දා දෙවෙනි ඉමේජ් එකත් ෆෝන් ගැලරි එකකින් Google Flow එකට අප්ලෝඩ් කරගත්තා. දැන් මොකද්ද අපි කලින් සැර වලට වැඩිය මෙතන කරන වෙනස? හොඳට ඔළුවට ගන්න. මොකද්ද අපි කලින් සැරේට වැඩිය කරපු වෙනස? Google Flow එකෙන් image හැදුවේ නෑ. Gemini එකට ගිහිල්ලා image එක හදලා Google Flow එකට image එක දුන්නා. අපි වෙනතර කරන්නේ Google Flow එකෙන් image එක හදනවා. Google Flow එකෙන් මේකට අදාළ වීඩියෝ එක හදනවා. නමුත් මෙතෙන්දි කරේ Gemini එකට ගිහිල්ලා image දෙක හැදුවා. මොකද Google Flow එකෙන් ඕක හැදුවා නම් එයා නානවා. එයා නාන්නේ ඇයි? character එක අනිවාර්යයෙන්ම වෙනස් කරගන්නවා. ඒ හින්දා තමයි Gemini එකට ගිහිල්ලා හරි එකම ඉමේජ් දෙක හදාගත්තේ. බලන්න මෙතන ළමයා මේ බෝලේ මේ එක්ක සෙල්ලම් කරන වෙලාව තමයි ලස්සනම වෙලාව. සේම් සීන් එකේ තමයි තියෙන්නේ. බලන්න පුංචි යාළුවෝ දෙන්න කොච්චර සතුටින්ද. යාළුවෝ එක්ක සෙල්ලම් කරන වෙලාව තමයි තියන්නම්. දැක්කනේ මේ සේම් සීන් ළමයා එකම බෝලේ ඔක්කොම හරි. දැන් මේ විදිහට ආදරය කරන හදවතක්. මේ වීඩියෝ එකේ වොයිස් එක හින්දා මගේ වොයිස් එක ඇහෙන්නේ නැත්නම් මම පුංචි දෙයක්. මේ එක ඇඩ් කරලා තියන්නම්. ඒකෙන් බලන්න පුළුවන්. සතුන්ට ආදරය කරන වොයිස් එක වෙනස් වෙලා තියෙන්නේ. වොයිස් එක සේම් ගෙනියන්න කියලා කියන්න අමතකුණා.